මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන දෙවැනි කතාව ඒකෙදී මම මතු කරන්න කැමතියි. දැන් තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කියනවා මහ ජනතාව තමයි බලවත්. තුන්වෙනි වගන්තියේ කියනවා පරමාධිපත්‍යය පරම අධිපති බව. ඒ කියන්නේ ඉහළම අධිපතිය. ඊට වැඩි ඉහළින් තවත් කිසි කෙනෙක් නැහැ. පරමාධිපත්‍ය ජනතාව සතු විය යුතුයි. ඒක මේ අත්හරින්න බෑ. ඒ කියන්නේ කාටවත් දෙන්නත් බෑ. අත්හරින්නත් බෑ. ඒක Taman සතුවම තියෙන බලයක් මහ ජනතාව කියලා ඒ තුන්වෙනි වගන්තියේ පැහැදිලිවම කියලා තියෙනවා. නමුත් තුන්වෙනි වගන්තියේ මෙහෙම කියන පරමාධිපත්‍ය මේක ජනතාව වෙත තියෙනවයි. ඒක අත්තරින්න බැරිය. එහෙනම් අනිත් තව කෙනෙකුට පවරන්න බැරිය. තව කෙනෙකුට ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න බැරිය කියලා කිව්වට මොකද? පහුගිය කාලේ 77න් පස්සේ කාලය පුරාම ඒ පරමාධිපති බලය පාවිච්චි කරේ වෙනත් අය. මේ පරමාධිපති බලය අත්පත් කර ගැනීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ විධායක ජනාධිපති කියන තනතුර. විධායක ජනාධිපති කියන තනතුර ඇති කරලා ඒ විධායක බලයෙන් සමහර ඇමතිවරු, සමහර මන්ත්‍රීවරු හෝ ඇමතිවරු හෝ වෙනත් නිලධාරියෙක් නොවන සම්පූර්ණ බැහැර කෙනෙක් මේ ජනාධිපතිගේ පරමාධිපති බලය පාවිච්චි කරන තත්වයට පත් වෙලා තිබුණා. එතකොට ඒ අය එහෙම පාවිච්චි කරාම ඒකේදී ජනතාවට ඉහළින් ඉන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට ජනතාවට ඉහළින් ඒ විධායක ජනාධිපතිත් ඉන්නවා. විධායක මණ්ඩලයේ ඉන්න සියලුම ඇමතිවරුත් ඉන්නවා. ඒ යටතේ ඒ ඔවුන්ගේ බලය ලබා ගන්න മന്ത്രിවරුත් ඉන්නවා. ඒ සමහර විට ජනාධිපතිවරයා බලය පවරන යම්කිසි නිලධාරියෙකු නොවන යම්කිසි වෙනත් පුද්ගලයෙකු හෝ ඉන්නවා. එහෙම ජනාධිපති බලය, පරමාධිපති බලය පාවිච්චි කරන. අන්න ඒක එහෙම පාවිච්චි ජනාධිපතිට පරමාධිපති බලය පාවිච්චි කරනවා කියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කෙලින්ම කියලා නැති වුණාට අර විධායක බලය කියන වචනවල අන්තිම තේරුම මොකද්ද? ජනතාවට ඉහළින් තනියම ක්‍රියාත්මක වෙනවයි කියන එක. ඒ බව අර කලින් ජේ.ආර්. ජයවර්ධන කියලා තියෙන වචනවල මිනිහෙක් ගෑණියෙක් කරනවා හෝ ගෑණියක මිනිහෙකු බවට පත් කරනවා හෝ කියන කාරණා හැර අන් සියලුම දේ කළ හැකියි කියලා. ඒ කියන්නේ ජනතාවට ඉහළින් ක්‍රියාත්මක වෙනවයි කියන එක. එසේ එහෙම තමයි වුනේ. ඒක නිසා මේ තාක් ජනතාවට ඉහළින් තමයි පරමාධිපති බලය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒක ඒ පුද්ගලයාගේ දේශපාලන විඥානයේ සහ ජනතාව කෙරෙහි ඇති ආකල්පයේ ප්‍රමාණයට ඒක වෙනස් වෙන්න පුළුවන්. එහෙම පාවිච්චි නොකර ඉන්න පුළුවන්. ඒකත් විධායක බලය. පාවිච්චි නොකර ඒක ජනතාවට උමනා විදියට එහෙම ඉන්න පුළුවන්. නමුත් එහෙම ඉන්න වාය කියන විශ්වාසය ජනතාව තිබුණට මේ තාක් මේ අවසාන අවස්ථාව හැර ඊට කලින් තිබුණු සෑම ආණ්ඩුවකම ඒ තත්ත්වය ජනතාවකින් උදුරාගෙනයි තිබුණේ. ඒක නිසා තුන්වෙනි ව්‍යවස්ථාවේ කිව්වට පරමාධිපති බලය ජනතාව සතුව තියෙනවාය. ඒක කාටවත් දෙන්න බැරිය. වෙන කෙනෙකුට ඒක පාවිච්චි කරන්න බැරිය කියලා එහෙම කියලා තිබුණාට ඒ ව්‍යවස්ථාවේම සමහර වගන්ති වගින් ඒක වෙනත් අයට පවරලා තියෙනවා. වෙනත් විදිහකට කියතොත් පරමාධිපතියා ජනතාවේ කියන කියමන විකෘති කරලා ජනතාවගෙන් ඒ පරමාධිපති බලය උදුරා ගැනීම
වෙනත් ව්‍යවස්ථාවෙම වෙනත් වගන්ති වලින් කියලා තියෙනවා. එහෙම කියපු එක අවස්ථාවක් මේ වෙලාවේදී සඳහන් කළ හැකියි. මේ ආණ්ඩුවට පැවරෙන හුඟක් යුතුයකම් හා පැවරෙන වගකීම් නැත්නම් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම තමයි ඒකේ තියෙන මූලික එක කාරණයක්. ඒ පාවිච්චි කිරීම සඳහා විධායක බලය, ව්‍යවස්ථාදායක බලය, අධිකරණ බලය ආදී පාවිච්චි වෙනවා. ඒක ඒ සියල්ල ව්‍යවස්ථාදායක බලය මහ ජනතාව වෙනුවෙන් පාවිච්චි කරන්න ඕන. විධාය පරමාධිපතියා වෙනුවෙන් පාවිච්චි කරන්න ඕන. විධායක බලයත් පරමාධිපතියා වෙනුවෙන් තමයි පාවිච්චි කළ යුතු වන්නේ. ඒත් පාවිච්චි වෙන්නේ එහෙම නෙවෙයි. ඒක පරමාධිපතියා පැත්තක සිටියේදී ඔහුට කිසිම බලයක් හඬක් මුකුත් නැහැ. ඒ ගොල්ල බලය පාවිච්චි කරන අර සීමිත කාලය නම් අවුරුදු 5 ඇතුළත ආයි හඬක් නගන්න බෑ. ඒකට අවශ්‍ය මර්ධන නීති තිබුණා. ඒකට විරුද්ධව අයිතිවාසිකම් තිබුණට හඬ නගන්න ඒ විරෝධතා මර්ධනය කිරීම තමයි කියන්නේ. ඒක නිසා ඒ ආණ්ඩු වලින් වැඩියෙන්ම කඳුළු ගෑස්, වතුර හීන යන්ත්‍ර, වෙනත් පතුරන් ආදිය සඳහා අධික වියදම් දරලා තිබුණා. ඒවා පාවිච්චි කරලා තිබුණා. ඒකෙන් තේරෙනවා මර්ධනය කිරීම සඳහා ඒ අය කොයිතරම් උනන්දු වෙලා තියෙනවද කියලා. එතකොට මේ වගන්තියේ කිව්වට පරමාධිපති බලය තියෙනවයි කියලා ඒ ව්‍යවස්ථාවේම තවත් කොතනක හරි ව්‍යවස්ථාවකින් ඒ බලය උදුර ගන්නවා. ඒ වගේ ඒ බලය නැති කරලා දාලා තමන් වෙන. ඒක තමයි අපි එක විදියකට ගනිමු මේ ජනතාවට ආහාර, ඇඳුම්, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය ආදිය ඊටාම සාධාරණ ලෙස බෙදී යන ලෙස පාලනය වෙන්න ඕන, බෙදී යන ලෙස ක්‍රියා කරන්න ඕන, බෙදී යන ලෙස වග බලා ගන්න ඕන. ඒවා ලැබෙන ලෙස වග බලා ගන්න ඕන. මේ බව 27 වෙනි වගන්තියේ කියනවා අපි මේ දේවල් කරනවා. ඒකේ පිටු දෙකක් තියෙනවා, විශාල වගන්තියක්. ඒකේ කියන දේවල් බැලුවම ස්වර්ග රාජ්‍යයක් වුණත් බිහි වෙන්න ප්‍රමාණවත් ඒ කියන දේවල් හරියට ඉටු කරනවා නම් ඒ ඉටු කරන ඒ වගන්තියේ ඒ ව්‍යවස්ථාවේ 27 වෙනි එකේ කියනවා අපි ඒව දෙනවා. ආහාර, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය අපි නොපිරියලා ජනතාවට දෙනවා කියලා. ඒක නිසා කිසි කෙනෙකුට බඩගින්නේ මිය යාම ගැන, මන්ද පෝෂණය ගැන දුක් වෙන්න දෙයක් නැහැ. එහෙම වෙන්නේ නැහැ කියන එක තමයි මිනිසුන්ට විශ්වාස කරන්න තියෙන්නේ. එහෙත් හුඟක් මන්ද පෝෂණය රටේ වැඩි. කුසගින්නේ මිය යන ඒවා කවුරුවත් වගේ කියන්නේ නැහැ. එහෙම මිය ගියාට. නිවාස නැතුව කොතරම් හිටියත් කවුරුවත් වගේ කියන්නේ නැහැ. සෞඛ්‍ය නොලැබුණාට, බෙහෙත් නැති වුණාට, වැරදි බෙහෙත් දුන්නට කවුරුවත් වගේ කියන්න කෙනෙක් නැහැ. ඒ වගේ අධ්‍යාපනයත් ඒ විදිහයි. මොන අඩුපාඩුකම් තිබුණත් දුප්පත් පාසල්වල අනෙක් ලොකු පාසල්වලට වැඩිය නාගරික ලොකු පාසල්වලට වඩා කිසිවක් නැති අහිමි වුණු අධ්‍යාපනය අහිමි වෙච්ච ළමයි හුඟක් ඉන්නවා. නමුත් අධ්‍යාපන අයිතිය, මූලික අයිතියක් කියලා සටන් කරන්න අර වගන්තියේ තියෙන කාරණා අනුව කිසිම කෙනෙක් බැඳිලා නැහැ. ඒක නිසා ඒ දේ කරන්න බෑ. මොකද බැඳිලා නැත්තේ? ඒ බැඳෙන්නේ නැහැ කියන එක ව්‍යවස්ථාවට ඇතුළු කරගෙන තියෙන නිසා. ඒ නිසා 27 වෙනි වගන්තියේ අයිතිවාසිකම් මෙහෙම රහස්‍යයක් දෙනවයි කියලා. ඔය ඒ සඳහා තමයි ඔය සමෘද්ධි, ජනසවිය, අස්වැසුම ආදී සියල්ල දෙන්නේ ඒ වගන්තියේ තියෙන ඒ කරුණු ඉටු කිරීම සඳහා. නමුත් අඩුපාඩු උනාය කියලා මොකුත් නීතියෙන් කරන්න බෑ. ඒ මොකද කරන්න බැරි? ව්‍යවස්ථාවෙන් පනවගෙන තියෙනවා ඒව කරන්නේ නැහැ කියලා. එතකොට ව්‍යවස්ථාවෙන්ම
ඒ මොන ව්‍යවස්ථාවෙන්ද? ඒ තමයි 27 වෙනි ව්‍යවස්ථාවට පස්සේ තියෙන 28 තියෙන්නේ පුරවැසියාගේ යුතුයකම් මිටු කළ යුතුය කියලා. යුතුයකම මේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමයි කියලා. ඊට පස්සේ 29 වෙනි වගන්තියේ කියන ඔන්න වැදගත්ම කාරණය. මොකද්ද වැදගත්? අරව දෙනවයි කියලා කියාපු දේ දෙන්නේ නැහැ කියන අත්හැරීම ව්‍යවස්ථාවේම පනවා ගන්න වගන්තිය. 29 වෙනි වගන්තියේ කියනවා අර 27 වෙනි වගන්තියේ කියාපු දේවල් අපි දෙනවා. හැබැයි දෙන්න බැරි වුණාට නඩු යන්න බෑ. අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්න බෑ. නීතියෙන් බැඳිලා නැහැ. ඒක දෙන්න. ඒක නිසා බඩගින්නේ මැරුණට අපි වග කියන්නේ නැහැ. වගකීම අත්හැරීම. වගකීමෙන් තමන් මිදෙනවා. තමන් වගකීමටපත් වෙනවා. 27න් කියනවා ඒ වගකීම් ඉටු කරනවායි කියලා. ඉටු කරන්න බැරි වුණොත් ඒකට නඩු යන්න බෑ කියලා 29න් කියලා තමන්ට ඒ තියෙන වගකීමෙන් මිදෙනවා. 77න් පස්සේ ඉඳලා මෙන්න මේ අයිතිය තමයි ඒගොල්ලෝ පාවිච්චි කරේ මේ වගකීමෙන් මිදෙන්න. වගකීමෙන් බැහැර වෙන්න. වගකීම අත්හරින්න. මෙන්න මේ ස්වභාවය මේ වගකීමෙන් මිදෙන එක ඉවත් කළ යුතු වෙනවා. වෙනස් කළ යුතු වෙනවා. වඩා යෝග්‍ය විදියකට ඒකේ තියෙන වගකීම හදාගන්න වෙනවා. ජනතාවගේ පරමාධිපත්‍ය ජනතාවට තියෙන්න අරින්න ඕන. ඒක වෙනත් වගන්ති මගින් උපුටා ගැනීම නොකළ යුතු දෙයක්. අන්න ඒක පළමු වෙනුව කර යුතුයි. පරමාධිපතියාට පරමාධිපති වශයෙන් ඉන්න ඉඩ දීම ව්‍යවස්ථාවේ පරම යුතුයකම. බොහොම ස්තුතියි. අපි ඊළඟ 3 වෙනි ඒ කාරණය පසුව කතා කරනවා.